එහෙනම් අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මුලින්ම බලන්න යන්නේ 2025 Volonac Air bike launch එක. මේ බයික් එක 2025 launch කරන්න යන්නේ. ඉතින් මේ බයික් එක බලපුවම තේරෙනවා ඇති නිකන් මෝටර් බයික් එකක් අහසේ පාවෙනවා වගේ. ඉතින් මේ බයික් එක නිර්මාණය කරලා තියෙන්නේ 7 times. ඒ කියන්නේ 7 ගුණයක් බයික් එකේ weight එක අඩුයි. ඉතින් මේ බයික් එක නිර්මාණය කරලා තියෙන්නේ ලේසි පහසුවට ගමන් කිරීමට සහ අලුත් තාක්ෂණික මුසුනත් එක්කම. ඉතින් මේකනේ වැඩිපුර කතා කරන්න ගියොත් කාබන් ෆයිබර් ස්ටිල් එකක් ඇඩ් කරලා තියෙනවා. එතකොට 7 ගුණයක් බර අඩු normal බයික් එකකට වැඩිය. ඉතින් මේ බයික් එක සාමාන්‍ය පැයට කිලෝමීටර් 120 ස්පීඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මේ මාසේ වෙනකොට ලොන්ච් කරන්න මේ කම්පැනි හිතාගෙන ඉන්නවා. ඉතින් මේකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි මේ බයික් එකෙන් පුළුවන් සාමාන්‍ය තනි පුද්ගලයෙකුට ඕනෑම ස්ථානයකට ඉතාමත් වේගෙන් ගමන් කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ වගේම මේව ගොඩක් දුරටම මේ බයික් එක ලොන්ච් කරන්න හිතාගෙන ඉන්නේ ගොඩක් සිටි ඒරියාස් වලට. ගොඩාක්ම තදබල තියෙන ඒරියාස් වලින් නිදහස් වෙලා Tamanට කැමති විදිහට ගමන් කරන්න පුළුවන්. ඉතාමත්ම ලේසි පහසු බයික් එකක් විදිහට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. ඉතින් බලමු මේකේ වැඩිදුර විස්තර ගැන. මෙයාට පුළුවන් 360 ඩිග්‍රී එකක් තියෙන නිසා කාබන් ෆයිබර් මැටීරියල් එකත් එනත් එක්කම මෙයාට පුළුවන් ඉතාමත්ම සැහැල්ලු විදියට ගමන් කරන්න ඕන විදියට අපිට හරවන්න කරන්න. එතකොට ගොඩාක්ම බර අඩු නිසා ඉතාමත්ම වේගයෙන් අපේ ස්ථානෙ ළඟා වෙන්න පුළුවන්. දැනට මේක නිර්මාණය කරන තියෙන විදිහට තනි පුද්ගලයෙක් විතරයි මේක ගමන් කිරීම හැකියාවක් තියෙන පොඩි අයිටම් එකක් වගේ අරගෙන යන්න පුළුවන් විදිහට මේක හඳුන්වන්නේ අහසේ පියාඹන සුපර් බයික් එකක් විදිහට. මේක ලොන්ච් කරන්න ඉතින් මේ මාසේ අන්තිම වෙනකොට ලොන්ච් කරන්න ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි අපේ channel එකට එකතු වුණාට. මේ වගේ වීඩියෝස් ගොඩක් බලන්න අපි subscribe කරන්න like කරන්න. ඉතින් ආයෙ නැවතත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙමු.